ඉතින් හරියාළුවනේ අපි අද යන්නේ ඔයාලට අමුතුම විදිහේ සේල් එකක් පෙන්වන්න. ඉතින් ඔයාලා බලන්න ඇති මොකද්ද මේ අමුතුම විදිහේ සේල් එක කියලා. ඉතින් මෙතන තියෙන ඕනම දෙයක් ඔයාලට රුපියල් 350ට හෝ ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. ඉතින් අපි යම් බලන්න ඇත්තද මේ රුපියල් 350ට ඕනම දෙයක් ගන්න පුළුවන් කියන කතාව ඇත්තද කියලා බලන්න. අපි යන් දැන් ඇතුළට. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඇතුළේ ඉන්නවා මේ එයාලට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් අපි යම් බලන්න ඇත්තටම මේ රුපියල් 350 ඊට අඩුයි කියලා තමයි කියන්නේ. 100 ඉඳලා ඕන දේවල් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි අපි දැන් බලන්න දැන් ඇතුළට. ඉතින් මේ සේල් එකේ තියෙන්නේ මිනුවන්ගොඩ නගරේ පාස් කරන කිලෝමීටරයක් වගේ එනකොට තමයි මේ සේල් එක තියෙන්නේ. ඉතින් අපිට එනකොටම මෙතන බලා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම රුපියල් 350යි කියලා බෝඩ් ගහලා තියෙනවා. ඉතින් මේ පේනවනේ කොච්චරනම් මිනිස්සු ප්‍රමාණයක් ඇතුලේ ඉන්නවද කියලා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් මේ මුළු තැන්ගෙට ඕන දේවල් තමයි මෙතන තියෙන. ඕන උදා රුපියල් 350යි. මෙතන තියෙන දිගටම මේ ඔයාලට දැන් පේනවා මෙතන මේ ඇල්මිනියම් සවානා ප්ලේට් වගේ තියෙන්නේ. ඉතින් අර දිගටම ඒ වගේ ඒවා තමයි ඔයාලට අවශ්‍ය දේවල්. මෙතන කෑම පෙට්ටි තියෙනවා. ඉතින් පොඩි ළමයිට එහෙම ඉතින් රුපියල් 350යි. මෙතන තියෙන මේ ඕනම දෙයක් ඔයාලට රුපියල් 350කට වගේ පොඩි මුදලකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මිනිස්සු පොර කකා ඉතින් මේ හැඳි. ඉතින් මේ ඇල්මිනියම් හැන්දක් ඉතින් ඔයාලා කඩෙන් ගන්නවා නම් ලොකු ගාණක් වෙනවා. ඉතින් ඔයාලට මෙතෙන් ආවොත් රුපියල් 350යි. රුපියල් 350කට මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු මොනවද ඉතින් තියෙන කියලා. විශාල බඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන තියෙන ඕනම දෙයක් ඔයාලට රුපියල් 100ට ගත්ත හැකි. මෙතන මේ ඔරලෝසු වගේක් තියෙන්නේ. ඉතින් ඒ ඔරලෝසු රුපියල් 100යි. මේ ඩිජිටල් ඔරලෝසු වගේක් තියෙන්නේ. රුපියල් 100ට ගත්ත හැකි. මෙතන ඉතින් මේ කාන්තාවන්ට අවශ්‍ය දේවල් තියෙනවා. කොණ්ඩ කටු ඒ වගේ දේවල්. ඉතින් මෙතනත් රුපියල් 100ට තමයි තියෙන්නේ. අපි යම් බලන්න. මෙතන මේ රුපියල් 100 තියෙන ඒවා සහ රුපියල් 350ට තියෙනවා වෙන වෙනම. එයාලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ පේනවා ඔයාලට මේක නම් රුපියල් 350ක් වෙනවා. මේක මේ අර මේ ගෑස් එකට හයි කරන එක රුපියල් 350යි. ඉතින් මේ වගේ මේ ඕනම දෙයක් ඔයාලට රුපියල් 350කට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වටිනවා. මිනුවන්ගොඩ හරහා යන කවුරු හරි ඉන්නවනම් ඇවිත් ගන්න. ඉතින් මේ හැමදේම රුපියල් 350යි. ඉතින් ඇත්තටම රුපියල් 350කට මේ වගේ දෙයක් ගන්න බෑ වෙන තැනකින් නම්. ඉතින් මෙතන ඇත්තටම මාරම ලාභයක්. ඉතින් අපි යම් බලන්න මෙතන මොනවද තියෙන කියලා බලන්න. මෙතන තියෙන්නේත් මේ තාච්චියරේ මේ ඉතින් මේ කුස්සියට ඕන බඩු තමයි මෙතන තියෙන්නේ. මේ පේනවනේ අලුතෙන්ම පැකින් මේ පාවිච්චි කරපර මේවා නෙවෙයි. අලුත්ම දේවල් තමයි තියෙන්නේ. පේනවනේ ඉතින් මෙතන ඇවිල්ලා දැන් මේ මෙතන වැඩ කරන එක්කෙනෙක් ආයෙ මෙතන දැම්මා මෙතන ගෙනෙල්ලා. ඉතින් මේ හැමදේම රුපියල් මෙතන මේක නම් රුපියල් 200ක්ද කොහොද වෙන්නේ. ඔව් රුපියල් 200යි. මෙතන මේ කේක් හදන ප්ලේට් කේක් හදන මේ හදනකොට ගන්න එක තියෙන්නේ. ඒක රුපියල් 300ද කොහොද. ඉතින් මේ හැමදේම රුපියල් 350යි. මේක රුපියල් 350යි. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කඩෙන් ගන්න ගියොත් ඔයාලා දන්නවා ඇති ඉතින් කොච්චර මුදලක් යයිද කියලා. ඉතින් මෙතෙන් ඒකින්ද තමයි ඉතින් හොඳ ක්වොලිටි බඩු තියෙන්නේ. ඉතින් ක්වොලිටි බඩු නැත්නම් ඉතින් මෙහෙම මිනිස්සු ඇවිල්ලා බඩු ගන්නෙත් නැහැ. ඉතින් පේනවනේ ඉතින් මේ මිනිස්සු ඉතින් ඇවිල්ලා ඉතින් මේක රෑ 11 වෙනකන් ඇරලා තියෙනවා. උදේ 11 ඉඳලා රෑ 11 වෙනකන් මිනුවන්ගොඩ මාසයක් පුරා මේක තියෙනවා. ඉතින් මේ පිහි තියෙන්නේ. ඉතින් මේ පිහියක් රුපියල් 300යි. ඉතින් රුපියල් 300ට පිහියක් කඩෙන් ගන්න බෑ කියලා ඔයාලා හොඳටම දන්නවනේ. ඉතින් මේ කීයක් වෙනවද කියලා. ඉතින් මේ හොඳට කැපෙන හොඳට මේ මාත් පිහියක් ගත්තා. ඉතින් ඇත්තටම මේ හොඳටම කැපෙනවා. ඉතින් මේවත් මේ මුළු තැන්කට අවශ්‍ය බඩු කැරට් අරේ මෙන් ගන්න. ඉතින් මේවා සාමාන්‍යයෙන් කඩේකින් ගන්නවා රුපියල් 700ක් විතර වෙයි. ඊට වැඩි වුණත් අඩු වුණත් නැති. මෙතන රුපියල් 300ට ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලාභයි. මේ මෙතන තියෙන්නේ මේ වීදුරු කෝප්ප. ඉතින් මේ වීදුරු කෝප්පත් වල රුපියල් 350කට ගන්න පුළුවන්. මේ දිගටම පිඟන් තමයි තියෙන්නේ. ඉතින්
මෙතන පිඟන් ඔයාලට රුපියල් 350 ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට ඉතින් ඔයාලට මේ මෙතනින් ගන්න පුළුවන්. රුපියල් 350 වෙන්නේ මේ කෝප්ප. ඉතින් ලස්සන ඉතින් කෝප්ප තියෙනවා මේ රුපියල් එක ගණන් වලට තියෙන. ඉතින් කෝප්ප නම් එක ගණන් වලට තියෙනවා රුපියල් 100 150 250 300 ඔය ඉතින් හැම ගානකටම වගේ තියෙනවා. ඉතින් ඔයාලට බලලා ඉතින් මේ ඔයාලට අවශ්‍ය විදිහට ඉතින් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ හිරමන මේක ලී හිරමනයක්. ඉතින් මේක රුපියල් 350යි මේකත් වෙන්නේ. මේ ලී හිරමනේ රුපියල් 350යි. ඉතින් උතර මේ මට හැම දෙයක්ම අමාරුයි ගන්න. ඉතින් මෙතන කිව්වා හො හැම දෙයක්ම රුපියල් 300ට ඉතින් මුළු තැන්ගෙට කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරකට ගත්තොත් ප්ලාස්ටික් බඩු ඉඳලා මුළු තැන්ගෙට සාලෙට ඒ හැම දෙයකටම අවශ්‍ය ඕනම දෙයක් මෙතන තියෙනවා. ඉතින් නෑ කියලා දෙයක් නෑ. ඉතින් එතන තිබ්බෙත් මුළු තැන්ගෙට මේ ගහපු ලී පිහිය තමයි එතන තිබ්බේ. ඒකත් රුපියල් 350යි. ඉතින් මේ තියෙන වතුර බෝතල්. ඉතින් මේ වතුර බෝතලෙක රුපියල් 350යි. ඉතින් මේක කඩෙන් ගන්න ගියොත් රුපියල් 10 පැනලා ඇති බොහෝ දුරට. ඉතින් මෙතන රුපියල් 350යි. ඉතින් මේ බලන්න ඉතින් කොච්චර ලාභද කියලා බොක්ස් එක පිටින් තියෙනවා. ඔයාලට ඉතින් ඇවිල්ලා ඉතින් මේ බලලා ඉතින් ඒ දේවල් ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ පේනවනේ ඇත්තටම කොච්චර ලාභද කියලා. ඉතින් මම කියනවන්නේ නෙවෙයි. ඉතින් මම කියනවනේ නෙවෙයි. ඉතින් මෙතන පේනවනේ ඔයාලට මේ ඇවිල්ලා ඉන්න මිනිස්සු කොච්චර ප්‍රමාණයක් ඉන්නවද මේ කෑම පෙට්ටි. ඉතින් ඒ ඇවිල්ලා ඉතින් ඔයාලත් ඉතින් පුතන මිනුවන්ගොඩ හරහා යන කෙනෙක් ඉන්නවනම් ඒ ළඟ පාතගෙන එන්න. ඇවිල්ලා ඉතින් මේ ගෙනියන්න. ඇත්තටම මේ වටිනවා. ඉතින් මේ බොරුවට මේ දහස් ගණන් දීලා කඩවල් වලින් ගන්නෙව්වා රුපියල් 350ට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යම් බලන්න. ඉතින් මේ මොනවත් තව තියෙන්නේ කියලා මෙතන මේ ව්‍යංජන දාන බකට් තියෙන්නේ. ඒවත් ඉතින් රුපියල් එක වලට කැමති ගණන් වලට තියෙනවා රුපියල් 200 150 300 ඒ ගණන් වල තියෙන මේ ඔක්කොම රුපියල් 350යි. මේ ලොකු වේසනුත් රුපියල් 350යි 400ක් හරි. මට හරියට ගාන දැක්කේ නෑ මම. ඉතින් මේ ගොඩක්ම ඔක්කොම රුපියල් 350 තමයි තියෙන්නේ. මේ මෙව්වත් ඔක්කොම රුපියල් 350යි. මේ පේනවලු ඉතින් මේ ගෙදරකට අවශ්‍ය ඕනම දෙයක් ඉතින් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ පට්ටම අඩුවට ඉතින් මේක මිනුවන්ගොඩ උදේ 11 ඉඳලා රෑ 11 වෙනකන් විවෘත කරලා තියෙනවා. මාසයක්ම තියෙනවා කිව්වා. ඉතින් ඔයාලට ඉතින් ඇවිල්ලා ඉතින් මේ දේවල් බලලා ඒ අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න පුළුවන් කට්ටිය. මෙතන නම් මේ මෙතන පිඟන් කෝප්ප තියෙන්නේ. හරි ඉතින් අපි මේ විදිහට තමයි ඉතින් 350 මේ අමුතු සේල් එක ගැන ඔයාලට පෙන්නුවේ. හරි ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මෙතන යන කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා අනිවාර්යෙන් අරයි යන්න. ඉතින් අපි මෙතනින් දැන් නතර වෙනවා. අපිත් දැන් පොඩි දෙයක් ගත්තා. ඉතින් ඒ ටිකත් අපි බිල් කරගෙන අපිත් යනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න.